හලෝ යාළුවනේ සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අදත් අපි ඩේලි ඇනලයිස් එක කරලා බලමු කොහොමද මාකට් එකේ තත්ත්වය කියලා. ඉතින් ඔයාලා හැමෝම මගේ channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අපි බලමු අද මාකට් එකේ තත්ත්වය කොහොමද කියලා. ඉතින් යාළුවනේ ඇත්තටම අපි දැන් ඊයේ ඇනලයිස් එකත් එක්ක බලුවොත් මේ ලයින් එක මම දික් කරගන්න අපේ low volume area එක. ඉතින් අපි ඊයේ ප්‍රෙඩික්ට් කරේ යාළුවනේ මෙන්න මෙතනින් මාකට් එක එක්සෝෂන් එකක් දීලා උඩට යයි කියලා. ඉතින් මාකට් එක පල්ලෙහාට ආවා. අර අපි ටාගට් කරපු තරට මාකට් එක ආවේ නැහැ. ඉතින් ඒ කියන්නේ එතකොට අපිට මෙතනින් මම එන්ට්‍රි එකක් ඇත්තටම ගත්තේ නැහැ. කියන්නේ මෙහෙම ළඟටම ආවා වුණත් ඒක හරියට කම්ප්ලීට් වෙන්නේ නැත්තම් ට්‍රේඩ් එකක් මම ගන්නෙ නැහැ. ඒක හරියටම කම්ප්ලීට් වෙන්න ඕනේ. ඉතින් මම ඒක එන්ට්‍රි එක ගත්තේ නැහැ. අපි බලාපොරොත්තු වුණා මෙන්න මේ ඒරියා එක සහ ඊයේ දවසේ POC එක කියන්නේ පෙරේද දවසේ POC එකට මාකට් එක රීටෙස්ට් වෙයි කියලා. ඉතින් POC එකට මාකට් එක ආවෙත් නැහැ. අපේ එක්සෝෂන් එක අපිට මාකට් එක දීලත් නැහැ. ඉතින් ඒ කියන්නේ එන්ට්‍රි එකක් ගන්න කන්ෆර්මේෂන් එකක් හරියට තිබුණේ නැහැ. කොහොම වුණත් මාකට් එක ටිකක් අප් වුණා. මම මේක පොඩ්ඩක් අයින් කරගන්නම්. අප් වුණා මාකට් එක ඇත්තටම මෙතනින් පොඩි අප් එකක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන මේ උඩින් අපිට පේන මෙතනින් වික්ස් තමයි ගහලා තියෙන්නේ. ඉතින් මාකට් එක රිජෙක්ට් වෙලා තියෙන්නේ හරියටම ඊ දවසේ වැලිවේරියා ලෝ එකේ. ඉතින් මෙතන අපේ POC එක මෙතන වැලිවේරියා ලෝ එක මේ හයි එක ඊ දවසේ කියන්නේ පෙබ්‍රවරි 15 15 කියන්නේ පෙරේද දවසේ 15 වෙනි පෙරේද දවසේ වැලිවේරියා ලෝ එකෙන් තමයි මාකට් එක රිජෙක්ට් වෙලා තියෙන්නේ 3 පාරක්ම. ඉතින් ඒට උඩින් POC එකක් තියෙනවා. ඉතින් මම හැමතිස්සෙම මගේ වීඩියෝස් වල කියනවා මේ ලෙවල් වලට මාකට් එක මාරු විදිහට රෙස්පෙක්ට් කරනවා කියන එක. ඊළඟට යාළුවනේ අපි බලුවොත් අපි ඊයේ දවසේ ෆික්ස් වල රේන්ජ් ප්‍රොෆයිල් එක අඳගමු. හරි. එතකොට ඔයාලට පේනවා මාකට් එක ටිකක් චොපි විදියට තමයි මෙතන POC එක ගාව උඩ පල්ලෙහා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මම POC එක නැවත අඳින්නේ නැහැ. මෙතන මේ ලෙවල් එක මාක් වෙලා තියෙන නිසා ඔයාලට පුළුවන් අඳගන්න. ඉතින් වැලිවේරියා හයි එක වැලිවේරියා ලෝ එක මේ දෙකම ඇක්චුලි මාකට් එක චොපි විදියට තමයි මාකට් එක මූව් වෙලා තියෙන්නේ. ඉතින් මේක ඇතුළෙත් තිබ්බ ඇබ්සෝප්ෂන් එක්සෝෂන් මම ගත්තේ නැහැ ඇත්තටම. ඉතින් ගත්තොත් මෙන්න මේ ලයින් එක ගත්තොත් මෙතන වලට පේන ඇබ්සෝප්ෂන් එකක් තියෙනවා. ඒකම එන්ට්‍රි එකක් ගත්තේ නැහැ. හේතුව අපි බලාපොරොත්තු වෙන්නේ මෙතන නිසා. ඒකට ලොකු ස්ටොප් ලොස් එකක් මට තියන්න වෙනවා. මෙතනින් මම ගත්තොත් ඒක නිසා මම එන්ට්‍රි එකක් ගත්තේ නැහැ. හොඳ කී ලෙවල් එකට එනකම් මම හිටියා. දැන් මෙතනදී POC එකත් උඩ තියෙන නිසා මාකට් එක උඩට යයි කියලා හිතන්න ටිකක් අමාරුයි. සහ හොඳ කී ලෙවල්ස් ටිකක මාකට් එක තාම මූව් වෙන්නේ. ඉතින් අපි බලමු මාකට් එක මොන පැත්තටද යන්නේ කියලා ඉස්සරින්ම. ඒ කියන්නේ මෙතනින් මාකට් එක තව ටිකක් පල්ලෙහාට ඇවිල්ලා හොඳ කන්ෆර්මේෂන් එකක් දුන්නොත් අපි ගමු බයි ට්‍රේඩ් එකක්. මාකට් එක මෙතනින් උඩට ගිහිල්ලා ලෙවල්ස් ටිකක් මෙතන POC එක තියෙනවා ඊ දවසේ. ඉතින් මේ හරියට ටෙස්ට් එකක් දීලා මාකට් එක උඩට යනවා වගේ නම් අපි එහෙම බලලා බයි ට්‍රේඩ් එකක් හෝ ෂෝට් එකක් ගමු. බලමු අපි කන්ෆර්මේෂන් කොහොමද තියෙන්නේ කියලා. දැනට මාකට් එක බුලිෂ් පැත්තට තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මම ගොඩක් බලන්නේ බයි ට්‍රේඩ් එකක් ගන්න. අපි ඒක බලමු කොහොම මාකට් එකේ අපිට කන්ෆර්මේෂන් දෙයිද කියලා. ඉතින් ඊ දවසේ ගත්තම
මේ විදිහට තමයි ලෙවල්ස් ටික තියෙන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මාකට් එක දැන් මෙතනදී ඇබ්සොප්ෂන් එක තාම කන්ටිනියස්ලි යනවා. ඉතින් මෙතන ලයින් එක ඇඳගත්තම ඒකට කෙලින්ම ඇඳලා ඔයාලට පේනවා මාකට් එක තාම කන්ටිනියස්ලි ඇබ්සොප් වෙනවා. මෙතනින් පල්ලෙහාට එන්නේ වැලිව් ඒරියා ලෝ එක හරියට මාකට් එක ඇබ්සොප් වෙනවා. ඉතින් බලමු අපිට එතනින් දැන් මෙතන ටිකක් ලොකු කාල පරාසයක වෙන ඇබ්සොප්ෂන් එකක් මෙතනදී ගත්තත් මාකට් එක ඇබ්සොප් වෙලා තියෙනකොට මෙතනින් පටන් ගන්න අපි ලයින් එක ඇඳත් ඊළඟට මෙතනින් පටන් අරගෙන ලයින් එක ඇඳත් ඒත් ඇබ්සොප් වෙලා තියෙනවා. ඉතින් අපිට කන්ෆර්මේෂන් එකක් තියෙනවා. අපි ට්‍රේඩ් එකක් ගන්නවා නම් ඔයාලගේ ඇනලයිස් මෙතඩ් එකත් බලලා අපි බලමු මෙන්න මේ හරියෙන් එතන වැලිව් ඒරියා ලෝ එක PSL එක මෙතනින් පල්ලෙහාට තියලා ඊ දවසේ POC එකට ෆස්ට් ටාගට් එක තියලා ෆස්ට් ටාගට් එක අනිවාර්යයෙන්ම මෙතන POC එක දාගන්න. ඉතින් මෙතන එන්ට්‍රි එකක් තියෙනවා. මෙතන ලයින් එක අපි කෙලින්ම ඇඳගත්තොත් ඔයාලට පේනවා ප්‍රයිස් එක ටච් වෙලා නැහැ. හැබැයි CDV එකේ කැන්වල් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට අපිට මෙතන ඇබ්සෝප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. මාකට් එකේ තියෙන පොඩ්ඩක් අප් වෙලා තියෙන අපි බලමු. තව රිජෙක්ෂන් එකක් එයිද කියලා රිජෙක්ෂන් එකක් එනවනම් බලලා අපි එන්ට්‍රි එකක් ගමු. ඉතින් ඔක තමයි අද මාකට් එකේ තත්ත්වය. අපි බලමු මාකට් එක කොහොමද මූව් වෙන්නේ කියලා. ඉතින් සමහරක් අය ප්‍රශ්නයක් ඇති වෙන්න මේකත් දැන් මෙතන ඇබ්සෝප්ෂන් එකක් දීලා තිබ්බ වුණාට ඔයාලට පේනවා මෙතන උඩින් බැලුවොත් මෙතනින් මේ ලයින් එකෙන් බැලුවොත් මෙතරත් මාකට් එක එක්සෝප්ෂන් එකක් දීලා තියෙනවා. එතන පල්ලෙහායින් ඇබ්සෝප්ෂන් එකක් දීලා උඩින් එක්සෝප්ෂන් එකක් දීලා තියෙනවා. එතකොට හරියටම අපිට තීරණය කරගන්න බෑ අපි මොකටද ට්‍රේඩ් කරන්නේ. කියන්නේ අපි ෂෝට් එකක් ගන්නවද අපි ලොන්ග් එකක් ගන්නවද දෙකම දෙපැත්තටම වෙනවා. එතකොටදී අපිට කරන්න තියෙන හොඳම දේ තමයි බලාගෙන ඉන්න එක. මාකට් එක ඔය දෙකම සමහර වෙලාවට වැඩ කරන්න මේ වගේ චොපි විදියට යන අවස්ථාවල් තියෙනවා. එතකොට අපිට තියෙන්නේ පොඩ්ඩක් ඉවසීමෙන් බලාගෙන ඉන්න. ඊට පස්සේ මාකට් එක දෙන කන්ෆර්මේෂන් එකත් එක්ක අපේ මාකට් එක මූව් වෙන ට්‍රෙන්ඩ් එක පැත්තට ඔයා ට්‍රේඩ් එකක් ගන්න. ඒක තමයි සේෆ්ටිම විදිය. අපි බලමු තව පොඩි රිජෙක්ෂන් එකක් මාකට් එකේ එයිද කියලා මෙන්න මේ ලෙවල් එකේ වගේ මේ ලෙවල් එකෙන් වගේ මාකට් එක රිජෙක්ෂන් එකක් දෙයිද කියලා බලමු. බලලා ඒ රිජෙක්ෂන් එකත් එක්ක අපි එන්ට්‍රි එකක් ගමු. මේ එන්ට්‍රි එක උඩට පල්ලෙහාට යන්න පුළුවන්. ඉතින් මාකට් එක දිහා බලාගෙන ඉන්නවා මේකේ වෙනසක් වෙනවා නම් අපේ කමියුනිටි පෝස්ට් එකක් මම දානවා අපේ channel එකට. ඉතින් ඒකත් බලන්න අවධානයෙන් ඉන්න. මේවත් එක්ක මොකද ඉන්ෆර්මේෂන් උත් බලලා ට්‍රේඩ් එකක් ගන්න. තවත් ඔයාගේ ට්‍රේඩ් එක ඇකියුරසි කරගන්න. ඔයාගේ ට්‍රේඩ් එක ඔයාගේ ඇනලයිස් එකත් එක්ක තව විශ්වාසයෙන් ගන්න හැකියාව හදාගන්න ඕනේ. ඒක තමයි අපි කරන්න ඕනේ. ඉතින් බලමු කොහොමද මාකට් එකේ මූව්මන්ට් එක ගන්න කියලා. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඉතින් අදත් මගේ වීඩියෝ එක අවසන් වෙනකම්ම නැරඹුවට ඔයාලට ගොඩාක් ස්තුතියි.